මන්ත්‍රිය වරණ රාත්‍රිය මන්ත්‍ර ශාස්ත්‍රය අතින් හා වෙදකමින් දක්ෂ සිරිසේන ගුරුතුමා තම ගමපුරා ප්‍රසිද්ධ වූ මන්ත්‍ර ශාස්ත්‍රය පණ්ඩිතෙක් විය. ඔහුගේ දැනුමට ගමම ගෞරව කළා. කෙනෙකුගේ රෝගයක් අයෙකුගේ ගැටලුවක් හෝ අඳුරු ආත්මයක් දුරු කළ යුතු විට ගමේ උදවිය මුළුමනින්ම ඔහුව විශ්වාස කළේය. එදා මැදිරිගිරියෙන් එහා පැත්තේ පිහිටි කැටවල හෝරාවිල ගෙදර අඳුරු භයානක ආත්මයක් වාසය කරන බදම් පැතිර ගියේය. රාත්‍රී වෙලාවේදී ගෙදර අසලින් යන එන පුද්ගලයන් හට ඇසෙන මියගිය ළමයින්ගේ හඬවල්, තාලෙට අඩිය තියෙන පාසල වහඬ සහ රුධිර ගඳක් දක්නට ලැබුණු බව කියා සිටියා. ඒ ආත්මය දැනටමත් ගමේ ජීවිත 3කට මරණය කරාගෙන ගියේය. ගමේ අය බියෙන් සිටියත් සිරිසේන ගුරුතුමා තීරණය කළේ මම මේ නපුරු ආත්මය හිර කරනවා. මේ ගමේ තවත් කෙනෙක් මැරෙන්න දෙන්නේ නැහැ. සිතාය. දිනක් කෙම්මුර දවසක ඔහු විසින් මන්ත්‍ර මණ්ඩලය සකස් කළා. පරම ශක්ති. මල් පහ මේ පූජාවට අපට ආශිර්වාද කර. සහ ලේ ගොටු හා අවශ්‍ය සියල්ල රැගෙන ගමේ හිටිය හොඳ හිත හයිය පිරිමි කිහිප දෙනෙක් සමග ඒ මූසලගේ පාමුලට ගියා. පස්සේ ඔහු ආත්මය අල්ලා ගන්න මන්ත්‍රය කියා ආරම්භා. පස්පය අහස අඳුරු වුණා. පිනිවැස්සක් වැටුණා. හදිස්සියම ඉදිරිපස දොර විවරවන සද්දයක් ඇසුණා. අඳුරු මුනිස් රුහක් පෙනුණා. ඒ මියගිය හේවාවිල සුදු හාමිනේගේ ආත්මය. ඒ ඇස් රත්තුම රතුයි. මුඛෙන් රුධිරිය ගලා යමින් තිබුණා. ගුරුතුමා 108 වරක් මන්ත්‍රය කියා අවසන් වුණත් සියල්ලම හොඳින් සිදු වූ මොහොතේ අවසන් වචනයක් වැරද්දක් වුණා. ඔහු සමනමාරා නාශයතේ කියන්න ඕන තැනට සමනමාරා ආශයතේ කියලා කියුණා. සිරිසේනට වැඩේ වැරදුණු බව තේරුම් ගියා. වැරදි. මන්ත්‍රය වැරදුනා. උඹලා පණ බේරගෙන ආපසු නොබලා දුවපල්ලා. පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියපල්ලා හැමදේම. ඒ අනාතරේදී ගම්මුන්ට ඇසුනේ සිරිසේනගේ මරලතුණිය පමණි. එදා පටන් ඔහු අතුරුදන් විය. කාටවත් ඔහු සොයාගන්න නොහැකි විය. ඉන්පසු දිනක පන්සලේ හාමුදුරුවන් ඇතුළු තවත් දක්ෂ ඇදුරන් කිහිප දෙනෙක් එම භයානක ආත්මය සිර කර බෝධියට බාර කර ඇත. සංඝම් සරණම් ගච්ඡමි